සුබ දවසක් හැමෝටම. අද අපි ඔබ රැගෙන යන්නේ ලෝක බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමි කරගන්න චීනයේ පිහිටි පූජනීය විහාරස්ථානයක් වෙත. ඒ තමයි නින්බෝ නගරයට ආසන්නව පිහිටි අශෝක විහාරය. ක්‍රිස්තු වර්ෂ 282 දී බටහිර ජින් රාජවංශී සමයේදී ඉදිකරන ලද මේ විහාරය චීනයේ තියෙන පැරණිම සහ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ බෞද්ධ විහාරස්ථානවලින් එකක්. අශෝක කියන නම මේ විහාරයට ලැබිලා තියෙන්නේ ඉන්දියාවේ අශෝක අධිරාජ්‍යයක් බුදු දහම ව්‍යාප්ත කරන්න හදපු ස්තූප 84000ක් අතරින් එකක් මෙහි තැන්පත් කරලා තියෙනවා කියන ජනප්‍රවාදය නිසයි. විහාර පරිශ්‍රයේ තියෙන වඩාත්ම වැදගත් ස්ථානයක් තමයි 1678 දී හදපු ශරීරා ශාලාව. මේක බුදුරජාණන් වහන්සේගේ පාචීර ධාතුන් වහන්සේ හිසේ කොටසක් තැන්පත් කරලා තියෙනවා කියලා විශ්වාස කරන. මේ ධාතුන් වහන්සේ අතිශය පූජනීය නිසා සාමාන්‍ය ජනතාවට දර්ශනය වෙන අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ආධ්‍යාත්මිකව ගත්තොත් මේ විහාරයේ චීනී චාන් හෙවත් සෙන් බුදුදහමේ අතිශය වැදගත් මධ්‍යස්ථානයක්. චීන බෞද්ධ ඉතිහාසයේ චාන් බුදුදහමේ ප්‍රධාන විහාර පහෙන් එක් විහාරයක් විදියට මේ විහාරය පිළිගන්නවා. සියවස් ගණනාවක් තිස්සේ භික්ෂුන් වහන්සේගේ ශාසනික කටයුතු සහ භාවනා යෝගී වතාවත් සඳහා මේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වෙලා තිබෙනවා. වාස්තු විද්‍යාත්මකව අශෝක විහාරය ඉතාමත් ලස්සනයි. නිග්බෝ නගරයේ ඉෂෝ දිස්ත්‍රික්කයේ මනරම් කඳුගැටයක් අද්දර පිහිටා දුවෙන මේ විහාර පරිසරය සාම්ප්‍රදායික චීන බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ අගනා දසුනක් වෙනවා. ප්‍රධාන ශාලා ධාතු මන්දිරය සහ අවට තියෙන පැරණි ගස් නිසා මෙතන හරිම නිස්කලංක වාතාවරණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක ඕනෑම කෙනෙකුගේ මනසට විශාල සුවයක් සහ සාමයක්ද ගෙන දෙනවා. අදටත් ඉදා ක්‍රියාශීලීව පවතින අශෝක විහාරය හුදෙක් ඉතිහාසයට පමණක් සීමා නොවූ ජීවමාන ආගමික මධ්‍යස්ථානයක්. චීන ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය හෝ ගෘහ නිර්මාණ ශිල්පය ගැන ඔබ කැමති කෙනෙක් නම් නිග්බෝ අශෝක විහාරය කියන්නේ අනිවාර්යෙන්ම නැරඹිය යුතු පූජනීය ස්ථානයක්. මේ වගේ ආගමික සහ සංස්කෘතික තොරතුරුන් දැනගන්න අපි සමග දිගටම රැඳී සිටින්න.